සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යාළුවනේ. කොහොමද ඔයාලට අලුත් අවුරුද්ද? ඔන්න අපි නම් උදේම කිරිබත් කාලා දවස පටන් ගන්න තමයි යන්නේ. මම උදේම කිරිබත් තිව්වා සැලොන් එකට ගෙනියන්න අපේ ගෙදරට. හැමදේම ලෑස්ති කරලා දැන් මේ කිරිබත් කාලා එහෙම අපි සැලොන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි ඉක්මනට කිරිබත් කාලා සැලොන් එක පැත්තට යමුකෝ. ඔයාලත් එන්න අපිත් එක්ක යන්න. ඉතින් මේ අලුත් අවුරුද්ද ඔයාලට කොහොමද? හොඳින් ඉන්නව නේද හැමෝම? අලුත් අවුරුද්ද හැමෝටම සුබම සුබ වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම කිරිබත් කපලා හැමෝටම කැව්වා. මං කිරිබත් කවනවා දැකලා අපේ ලොකු බබාටත් ඔක්කොටම කිරිබත් කවන්න ඕනේ කිව්වා. එයත් මේ අපි හැමෝටම කිරිබත් කවනවා. ඊට පස්සේ අපි හැමෝම වාඩි වෙලා කිරිබත් වල රස බැලුවා. කිරිබත් නම් හරිම රසට තිබුණා. ජනවාරි 1 වෙනිදා වාට මොකද කියන්නේ? මම මේ මිනිස්සු සතුට සාමයේ පිරි වෛරය ක්‍රෝධය නැති හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලස්සන කරගන්න සතුටින් ඉන්න. hina වෙන්න. ඊට පස්සේ අපි ආවා අපේ මැක්ස් සැලුන් බ්‍රාන්ච් 1 එකට. බ්‍රාන්ච් 1 එකට තමයි ඉස්සෙල්ලාම ආවේ. කිරිබත් මෙන්න සකසන ආකාරයක් ගෙනියනවා. මොකද කියන්නේ අලුත් අවුරුද්දේ? සුබ අවුරුද්දක් එච්චරද? මීට අවුරුදු 10කට කලින් මැක්ස් සැලුන් ආරම්භය සිද්ධ වුණේ මෙන්න මෙතන. දැන් නම් පොඩ්ඩක් රිපෙයාර් කරලා රෙනොවේට් කරලා ලස්සන කරලා තියෙනවා. මේ බ්‍රාන්ච් එකත් දැන් ලස්සනයි නේද යාළුවනේ? ඔයාලත් කියන්නකෝ ලස්සනයිද කියලා. ඊට පස්සේ මේ අපේ මල්ලිලා දෙන්න අලුත් අවුරුද්දේ සුබ මොහොතින් වැඩ ආරම්භ කරේ මෙන්න මේ විදිහට තමයි. එයාලා වැඩ ආරම්භ කරාට පස්සේ අපි ගියා අපේ අනිත් බ්‍රාන්ච් එකට. මැක්ස් සැලුන් බ්‍රාන්ච් 2. මේ අපේ හස්බන්ඩ් හෙයාර් ස්ටයිල් එකක් දාගන්න ගමන් ඉන්නේ. මං ඉතින් මේ ඉඳගෙන බලාගෙන ඉන්නවා. අපේ සුදු මැණිකටත් අලුතෙන් හෙයාර් ස්ටයිල් එකක් දැම්මා. ආයි ලස්සනයිද? ආව් අපි මෙන්න මේ විදිහට තමයි කිරි ඉතිරෙව්වේ. ඔන්න කිරි ඉතිරෙන්නයි යන්නේ. ඊට පස්සේ හස්බන්ඩ් අලුත් අවුරුද්දේ පොඩි මීටින් එකක් තිබ්බා අපේ කට්ටියට.
ඔයාලා හැමෝගෙම ජීවිත සුබ වෙන්න ඕනි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ අපි පොඩි ෆොටෝ ෂූට් එකකුත් කරා. අපිට කවදා හෝ දවසක බලන්න ඉතුරු වෙන මතකයන් තමයි මේ. ඒ දේවල් ආරක්ෂා කරලා තියාගන්න ඕනේ අපි. ඒ මතකයන් ආරක්ෂා කරලා තියාගන්න අපිට ලැබුණු වටිනම උපාංගයක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එක කියන්නේ. අපේ බබාලත් ඉතින් ටික ටික ලොකු වෙනවා. එයාලා කොහොමද පොඩි කාලේ හිටියේ? කොහොමද ටික ටික ලොකු වුනේ? මේ දේවල් හැමදේම බලා ගන්න පුළුවන්. මේ ෆොටෝස් වලින්, වීඩියෝස් වලින්. ඒ වගේම තමයි ගිය අවුරුද්දේ හිටපු අය අපිත් එක්ක අද නෑ. තව ඉදිරියට අලුත් අය අපිත් එක්ක එකතු වෙයි. හැමදේම වෙනස් වීම පමණක් තමයි ජීවිතය කියන්නේ. ඒ හැමදේම අපි සමසිතින් දරාගෙන ඉන්න ඕන. එහෙනම් අපේ ෆොටෝ ටික ඔයාලා බලන ගමන් අපි ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.